Hi, welcome back to my YouTube channel. මොනේදී සති 3කට විතර පස්සේ තමයි මම අද vlog එකක් අරන් ආවේ. අද මම ලෑස්ති වෙන්නේ shopping යන්න. අද අප්‍රේල් 11. shopping කියන්නේ ගෙදරට ඕන පොඩි පොඩි බඩු වගේක් ගේන්න යන්න තියෙනවා. ඉතින් මම උදේම ඒකට යන්න ලෑස්ති වුණා. ඔන්න ඉතින් යන්න ලෑස්ති වෙනකොට මට පාර්සල් එකක් ආවා. ඒකත් අපි අන්බොක්ස් කරලා බලමු මොනවද මම ඕඩර් කරේ කියලා. මේකත් මම මටම දුන්න අවුරුදු තෑග්ගක්. ඇත්තට මම මේක එනකන් ආසාවෙන් හිටපු එකක්. ඔන්න බලන්නකො මොනවද තියෙන්නේ කියලා. ඔයාලට මම කලින් vlogs වලත් කියලා තියෙනවා මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් මම මේ අවුරුද්දේ අලුත් කරනවා කියලා. ඉතින් මම රේන්ජස් කීපයක්ම try කරලා බැලුවා. ඒකක්වත් මට හරි ගියේ නැහැ. ඊට පස්සේ මම මේ Love and Labs page එකකින් යාළුවෝ බොඩි ලෝෂන් එක තමයි ඉස්සෙල්ලම ඕඩර් කරේ. මේකට ඇත්තටම මගේ අත් දෙකේ හිම තිබ්බ sun tan හොඳටම අඩු වුණා. ඉතින් මේ තියෙන යාළුවගේ face cream එක කලින් බොඩි ලෝෂන් එක ඇත්තටම මෙයාලගේ ප්‍රයිසස් උත් ඇත්තටම වර්ත් ඒ ගානට. ඉතින් බොඩි ලෝෂන් එකකින් හොඳ ඉෆෙක්ට් එකක් මට හම්බුන නිසා මම හිතුවා යාළුවගේ ෆේස් ක්‍රීම් එකයි ෆේස් සීරම් එකයි තව හෙයා බූස්ට් එකක් තියෙනවා. හෙයා ලොස් වලට වගේ එක ගොඩක් හොඳයි. ඉතින් මම ඒකත් try කරලා බලන්න හිතුවා. මේ තියෙන්නේ එයාලගේ හෙයා බූස්ට් එක. මේක ප්‍රී ස්ටයිලිං වලටත් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කොණ්ඩේ පීරලා ඉවර වෙලා ඔයාගේ කොණ්ඩේ ෆ්‍රීසිනස් එක නැති කරගන්න වගේත් මේක යූස් කරන්න පුළුවන්. ඉතින් මගේ කොණ්ඩේ ටිකක් ෆ්‍රීසිනස් එක තියෙන නිසා මම මේක ගත්තා. යූස් කරලා බලලා මම ඔයාලට රිසල්ට් කොහොමද කියලා කියන්නම්. ඇත්තටම දැන් මාකටේ තියෙන එක එක ප්‍රොඩක්ට්ස් වල ප්‍රයිසස් වලට වඩා මේකේ ප්‍රයිසස් සාධාරණයි. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් ඔක්කොටම මට ගියේ රුපියල් 4400ක් විතරයි. ඊට පස්සේ මම ඉක්මනටම ටවුන් එක පැත්තට ගියා. මොකද අද අවුරුදු කිට්ටු නිසා ගොඩක් සෙනග අනික හවස් වෙනකොට වහිනවා. ඒකත් එක්ක බඩු ගන්න කරදර නිසා මම ඉක්මනටම ටවුන් එකට ගිහින් ආවා. මට ඒ ටික නම් වීඩියෝ කරන්න බැරි වුණා. මම ගෙදරට ඕන බඩු ටිකක් ගත්තා. මොකද ඉස්සරහට දවස් කීපයක් මොහඩු වෙනවනේ. ඉතින් ඒ ටිකට ඕන බඩු ටිකක් ගේන තමයි මම ගියේ. අපි කැවිලි හදන්න ඕන දේවල් එතකොට අමුතු ආවම සංග්‍රහ කරන්න ඕන දේවල් වගේ දේවල් කලින් ගෙනත් තිබුණා. ඉතින් ගෙදරට අඩුපාඩු බඩු ටිකක් තමයි මම අද ගිහලා ගෙනාවේ. මම කලින් වීඩියෝස් වලත් මේක කියලා තියෙනවා. මම shopping යනකොට ඒ කියන්නේ ගෙදරට බඩු ගේන්න යනකොට අලුතින් වෙනම ලිස්ට් එකක් ලියන්නේ නැහැ. මොකද මම කුස්සියේ වැඩ කරන ගමන් කුස්සියේ පොඩි බුක් එකක් තියාගෙන අඩුපාඩු බඩු ටික ඒ වෙලාවට ලියා ගන්නවා. එතකොට ගොඩක් වෙලාවට මට බඩු ගේන්න යනකොට ඒ ලිස්ට් එකට මොනහරි පොඩි පොඩි දේවල් ටිකක් තමයි අලුතින් ඇඩ් කරගන්න තියෙන්නේ. ඔයත් බෝඩින් හවුස් එකක ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් නිතරම ගෙදර වෙන පියන වැඩ කරන කෙනෙක් නම් මම මේ කිව්ව ටිප් එක පාවිච්චි කරලා බලන්න. ඒකෙන් ඔයාගේ වැඩ පහසු කරගන්න පුළුවන්. මම මගේ සෙල්ෆ් කෙයාර් වලට ඕන පොඩි පොඩි අයිටම්ස් ටිකකුත් මේ ගමන්ම ගත්තා. එන්නකො මම යාළුවත් එක්ක ෂෙයා කරගන්න මම මොනවද ගත්තේ කියලා. මම ගොඩක් දේවල් බලන්න කරන්න ගියේ නැහැ එතන. මොකද මේ ෂොප් එකේ අද හොඳටම ක්‍රවුඩ් එක. ඉතින් මට අත්‍යවශ්‍යම දේවල් ටික විතරයි මම අරගත්තේ. මම ඉස්සෙල්ලාම අරගත්තේ ෆේෂල් ටිෂු පැකට් එකක්. මම දැන් යූස් කරන එක නම් ඉවර වෙන ළඟයි. ඒ නිසා මම එකක් අරගත්තා. මේක උනේ රුපියල් 35ක් වගේ. මට දෙක තුනක් ගන්නත් තිබුණා කියලා පස්සේ හිතුණා. කමන්නේ මම ඊළඟ පාර ගියම ආයෙ ගන්නවා. ඊළඟට මම ගත්තා මෙන්න මේ මස්කාරා එක. මේක රුපියල් 300 ගාණක් තමයි උනේ. මගේ මස්කාරා එක ඉවරයි. ඉතින් මම මස්කාරා එකක් අලුතෙන් ගත්තා. මම කලින් යූස් කරපු එකත් මේ බ්‍රෑන්ඩ් එකේමයි. ඒක හොඳ නිසා මම ඒකෙම අරගත්තා. ඊට පස්සේ මම ගත්තා නෙක්ලස් එකක්. මේක ස්ටේන්ලස් ස්ටීල් නෙක්ලස් එකක්. මේකේ පොඩි හાર્ට් ෂේප් පෙන්ඩන්ට් එකකුත් තියෙනවා. ඒක හරිම කියුට්. මේක රුපියල් 525ක් හරි 575ක් හරි තමයි උනේ. ඊළඟට මම ගත්තේ ෆේස් ට්‍රිමර් එකක්. එකක් කිව්වට දෙකක්ම මම අරගත්තා. මේකෙන් එකක් උනේ මට 150ක්. ඉතින් ඒකෙන් දෙකක්ම ගත්තා. මොකද මම දැන් යූස් කරන එක හරියට ට්‍රිම් වෙන්නේ නැහැ. මොකද එහෙම එකක් යූස් කරන්න හොඳ නැහැ. ඒකෙන් අපේ හැම ඩැමේජ් වෙන්න පුළුවන්. මොකද මූණේ ස්කින් එක හොඳටම සෙන්සිටිව් නිසා. ඊළඟට මම නේල් පොලිෂ් ගත්තා. කලර්ස් දෙකකින් ගත්තා. මට මේ කලර්ස් දෙක දැක්කම ඇත්තටම ආසයි හිතුණා. ඉතින් මම මේ කලර්ස් දෙකම ගත්තා. මම එකක් ගන්නම් කියලා හිතාගෙන ගියේ. හැබැයි මේ පින්ක් කලර් එකටත් මට ආසයි හිතුණා. ඉතින් මේ පින්ක් කලර් එකයි මේ ක්‍රීම් කලර් එකයි දෙකම මම අරගත්තා. ඊළඟට මම ගත්තා nail polish remover එකක්. මම දැනට යූස් කරන එක ඉවරයි. ඒ නිසා මම අලුතෙන් එකක් ගත්තා.
මොකද මට එක නිතරම ඕන වෙනවා මම නේල් පොලිෂ් කොහරි ගමනක් යනකොට ගෑවට ආපහු ගෙදර ආපු ගමන් ඒක රිමූව් කරනවා. මොකද එහෙම නැති වුණොත් මගේ නියපොතු කහ පාට වෙන්න බලනවා. මේ ටික තමයි මම අද ගත්තේ. මේ ටික ඔක්කොටම මට රුපියල් 1735යි ගියේ. ඉතින් අලුත් අවුරුද්ද ඇඳුම් ගන්න ගිහිල්ලා ගොඩක් අය ව්ලොග්ස් කරනවා. ඉතින් මම හිතුවා මේ එන අලුත් අවුරුද්දේ මගේ ස්කින් කෙයාර් වලට සෙල්ෆ් කෙයාර් වලට මම අලුතින් එකතු කරගත්තේ මොනවද කියලා ඔයාලා එක්ක ෂෙයා කරගන්න. ඉතින් මෙතන තියෙන දේවල් ටික ඔක්කොම තමයි මම මගේ ස්කින් කෙයාර් රූටීන් එකට මෙහෙන් ගත්ත දේවල්. ඊට අමතරව මම AliExpress එකකින් ඕඩර් කරපු තව දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික පෙන්නන්නම් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා. මේ අයිටම්ස් ටික නම් අවුරුද්දට ඕඩර් කරපුවා නෙවෙයි. මේවා ඕඩර් කරලා අවුරුද්දකටත් කිට්ටුයි. මම ඉන්නේ නැති වෙයි කියලා හිත හදාගෙන හිටියේ. හැබැයි හිතුවේ නැති වෙලාවක මේ ටික ආවා. ඉතින් මේ තියෙන ෆුඩ් ස්ක්‍රේප් එකක්. මේකට අමතරව තව බැක් කවර්ස් ටිකක් ඕඩර් කරා මගේ ලෂ්ගේ ෆෝන්ස් දෙකට. අපි බලමු ඒ ඕඩර් කරපුවා ඒ ක්වොලිටි එකටම තියෙනවද කියලා. මේ තියෙන ලෂ්ගේ ෆෝන් එකට එයා ඕඩර් කරපු බැක් කවර් එක. ඒක නම් ලස්සනට තියෙනවා. ඒ කියන්නේ පින්තූරේ තිබ්බ ක්වොලිටි එකටම තියෙනවා. අපි කඩලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඇතර මේ ටික රෙකෝඩ් කරාට පස්සේ මෙතනින් එහාට ඉතුරු පැකේජස් අන්බොක්ස් කරන ටික මට රෙකෝඩ් කරන්න අමතක වෙලා. ඉතින් මම ඕඩර් කරපු අයිටම්ස් ටික ඔක්කොම අන්තිමට ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන මම ඕඩර් කරපු ඔක්කොම අයිටම්ස් ටික. මේ ට්‍රාන්ස්පරන්ට් බැක් කවර් එක මගේ ෆෝන් එකට. ඒක හරියම කියුට්. මම එනකන් ආසාවෙන් හිටියේ. ඒකයි මගේ මේකප් පවුච් එකට ලස්සන කෝම්බ් එකක් ඕන වෙලා තිබ්බා. ඒ නිසා මම පොඩි කෝම්බ් එකක් ඕඩර් කරා. ඉතින් ඒ අයිටම් ටික හිතුවේ නැති වෙලාවක අවුරුදු තෑග්ගක් වගේ මේ කාලෙම මට හම්බුණා. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඇඳුම් වලට අමතරව මම වෙනුවෙන් ගත්ත දේවල් ටික තමයි ඔය. මං හිතනවා අද ව්ලොග් එකටත් ඔයාලා කැමති ඇති කියලා. ඔයාලගේ අදහස පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් vlog එකකින් ඉක්මනටම ආයෙමත් එන්නම්.